disease and destruction and curse and bondage and death from your life. But it can only happen when you choose to forgive, when you choose to love. And when you do that, this anointing will not only set you free, this anointing will destroy every work of the devil in your life and make you free. ඉතින් මම කියන්නේ යනවා ඒ කාන්තාව සැනසීම ලැබුවේ ජීවනදායක වචනය තුලින්. ඉතින් මෙතන ජීවනදායක වචනයයි මේ නිදහස් වෙන්නේ. දැන් මම ඔබට කියනවා ඔබේ තියෙන ගැටලුව ඇතුලේ ඔබ මරණය සහ ජීවනය සහ මරණය කියන පාපය සහ මරණය කියන නීතිය යටතේ තවදුරටත් යන්න එපා. ඔබ තිත්තකම වෛරය කියන දේවල් තුල පැසවන්න එපා. ඔබ ජීවනදායක වචනය තුලින් නිදහස අයිති කරගන්නත් නම් ඔබ ඔය අල්ලගෙන කැකෑරෙන ඒ වෛරය ඒ යම් කෙනෙක් ගැන ඔබට තියෙන ඒ ඍණාත්මක සිතුවිලි ටික අතාරින්න ඒ අතෑරීම තුළ ඔබ ජීවනදායක වචනය තුළ මෙතනින් නිදහස් වෙන ජීවනදායක වචනය තුළ ඒ කාන්තාව ලැබූ සුවයම අත්දකින්න යනවා. ඒ සුවය ඔබේ ජීවිතයේ හැම පරාසයකටම එන්න යනවා. ඒ නිසා ඔබ ප්‍රේමය කියන තැන ඔබ කිසි විටකවත් ඔබේ තිත්තකම් තුළ හිර වෙලා ඉන්න එපා. ඒ තිත්තකම් අතෑරීම තුළ මේ ස්ථානයේ නිදහස් වෙන ජීවනදායක වචනය, ජීවනදායක ආත්මය ඔබේ ජීවිතයේ Thank you, Jesus. Hallelujah. Hallelujah. Praise the Lord. Praise the Lord. Thank you, Jesus. Thank you, Jesus. So, everybody here are saying, I want to receive from God. මෙතන ඉන්න හැමෝටම අවශ්‍යයි දෙවියන් වහන්සේගේ ආශිර්වාද අයිති කරගන්න. Is that right? ඒක හරියට. So, everything that you want to receive from God can be received by the law of putting your attention to God's word. හරි. එතකොට දෙවියන් වහන්සේ තුල අවශ්‍ය නම් අයිති කරගන්නට උන්වහන්සේගේ ආශිර්වාදය නියමයක් තියෙනවා, න්‍යායක් තියෙනවා. ඔබ ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ වචනයට අරන් එන්න ඕනේ. ඒක තමයි නම්බර 1 නීතිය. ඒ න්‍යායට අහුනොත් විතරයි ඔබ උන්වහන්සේ වෙතින් ආශිර්වාද ලබා ගන්න යන්නේ. So, where's your attention? ඉතින් මම දැන් අහනවා කොහෙද ඔබේ අවධානය තියෙන්නේ? On people? මිනිස්සු ගැනද? On situations? සිද්ධි ගැනද? Then you are receiving, surely you are receiving, but not from the kingdom of God, you are receiving from the kingdom of darkness. ඉතින් මිනිස්සු ගැන සිද්ධි ගැන අවධානයෙන් ඉන්නවා නම් මම කියනවා ඔව් ඔබ ලබා ගන්න යනවා. නමුත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය නෙවෙයි අන්ධකාරයේ රාජ්‍යය. But when you receive, but when you pay attention to God's word, නමුත් ඔබ දෙවියන් වහන්සේගේ වචනයට අවධානය යොමු කරොත් එහෙම you receive from the kingdom of God. අනිවාර්යයෙන්ම ඔබ අයිති කරගන්නට යනවා. ඒක නවත්තන්න කිසි කෙනෙකුට බැරි වෙනවා. ඒක දෙවියන් වහන්සේගේ රාජ්‍යය තුල ලැබෙන ආශිර්වාද. Hallelujah. 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 What you pay attention to again and again and again and again and continuously pay attention to is what you believe. ඔබ නැවත එක දිගටම අවධානය දෙන යමක් වේද ඒ අවධානය දීම තුළ ඔබේ විශ්වාසය ගොඩනැගීමක් සිදු වෙනවා. Again, what you pay attention to again and again continuously is what you believe. ඉතින් මම නැවත වාරයක් කියනවා ඔබ යම් දෙයක් ගැන දිගටම අවධානය දෙනවා නම් නොකඩවා ඒ දේ ගැන ඒක යහපත් දෙයක් වෙන්නත් පුළුවන් අයහපත් දෙයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ කාරණාව ගැන හොඳට මතක තියාගන්න. ඔබ ඔබේ රෝගය ගැන නම් දිගටම අවධානය යොමු කරන්නේ ඔබ ඔබේ රෝගය විශ්වාස කරන්න යනවා. ඔබේ ප්‍රශ්නය විශ්වාස කරන්න යනවා. ඒ හින්දා ඔබේ අවධානය දෙන්න ඕනේ දිගටම මේක න්‍යායක්. ඔබ මේක හොඳට ඔළුවට ගන්න ඕනේ. ඔබ යම් දෙයකට ඔබේ අවධානය දෙනවා නම් නොකඩවා ඒ දෙය ඔබේ ජීවිතය ඔබ විශ්වාස කරන්න යන දේ වෙනවා. And what you pay attention to is what you believe is what you say. එතකොට ඔබ විශ්වාස කරන දේ තමයි ඔබ නිතරම කතා කරන්නට පෙළඹෙන්නේ. Again, what you say, what you believe is what you say. මොකද ඔබට
කවදාවත් ඔබ විශ්වාස නොකරන දෙයක් ගැන. අපි කියමු දැන් මට ඔළුවේ කැක්කුමක් නැත්තම් මට කවදාවත් කියන්න බෑනේ මට ඔළුවේ කැක්කුමක් තියෙනවා කියලා. මං කතා කරන්න යන්නේ මං විශ්වාස කරන දේ. ඒතර මං විශ්වාස කරන දේ ගොඩනගන්නේ කොහොමද? යම් කිසි දෙයක් ගැන එක දිගට අවධානයක් යොමු කරනකොට මට ඒ ගැන විශ්වාසයක් එනවා. ඒ විශ්වාස කරන දේ තමයි මං කතා කරන්න යන්නේ. ඒ නිසා මං කවදාවත් කතා කරන්න එළවෙන්නේ නැහැ මට විශ්වාසයක් නැති දෙයක් ගැන. ඒක මේක නැති තදින්ම අවධානය යොමු කරන්න. ඔබ අවධානය යොමු කරමින් යන ඍණාත්මක දේ නම් ඒ ඍණාත්මක දේ ගැනයි ඔබ විශ්වාස කරන්න යන්නේ. නමුත් ඔබ අවධානය යොමු කරන්නේ ධනාත්මක දෙයක් දෙවියන් වහන්සේගේ වචනය නම් ඔබ උන්වහන්සේගේ වචනය ගැන ඔබට විශ්වාසයක් ඇති වෙනවා. ඒක කොහොමද අපි දැනගන්නේ? ඔබ ඒ ගැන කතා කරන්න දෙයක්. And what you say is what you have. එතකොට ඔබ කතා කරන දේ අනිවාර්යයෙන්ම ඔබ ලබා ගන්නවා. Let's repeat that. ඉතින් අපි ආයක නැවත වාරයක් කියනවා ඔබ කතා කරන දේ ඵලය ඔබ නෙලන්න යනවා. So what I pay attention to is what I believe. What I believe is what I say, and what I say is what I have. එතකොට ආයි නැවත මතක් කරගමු මම යම් කිසි දෙයකට අවධානය දෙනවද ඒ අවධානය දෙන දේ මා තුල විශ්වාසයක් ගොඩනගනවා මා තුල විශ්වාසයක් ගොඩනැගෙන දේ ගැන මම කතා කරන්න යනවා මම කතා කරනකොට ඒක ගැන දිගටම මම ඒ දේ ලබා ගන්න යනවා අපි කියමු මෙතන බොහෝ අන්‍ය ආගමික අය ඉන්නවා බොහෝ වෙලාවට අපි දන්නවා සෙත් කවි සහ වස් කවි ගැන මේ දෙකම ඇතුලේ තියෙන වචන. මේ වචන කතා කරනකොට ඊට අදාළ දේ අපි ලබා ගන්න යනවා. ඉතින් අපි කාර්ය හරි ගාවට ගිහිල්ලා සෙත් කවියක් ලියාගත්තොත් ඒ කෙනාගෙන විශ්වාසයක් තියෙන නිසායි අපි එතනට යන්නේ. ඒ විශ්වාසයෙන් ගත්ත දේ ඊට පස්සේ අපි දිගටම කතා කරන්න යනවා. සමහර වෙලාවට බොහෝ වෙලාවට එකම දේ කියන්නේ අපි විශ්වාසයක් ඇතිවෙනවා. ඉතින් මම කියනවා ඒ කියන දේ අපි ලබා ගන්න යනවා. ඒ වගේම තමයි මෙතන අපේ ජීවිතයේ අපි ප්‍රශ්නය ගැන නම් හිතන්නේ නිතරම අපි ප්‍රශ්නය ගැන අපිට විශ්වාසයක් ගොඩනගෙනවා. ඒ විශ්වාසය තුළ අපි ඒ ප්‍රශ්නය ගැන කතා කරාම ඒ පීඩාව අපේ ජීවිතේ වැඩි වෙන්නේ. මෙන්න මේ න්‍යාය කොයි ආගමෙත් එකම දේ ඒක න්‍යායක් නිසා. Praise the Lord. Let's take an example. A person has got a back pain. අපි කියමු කෙනෙකුට කොන්ද රුදාවක් තියෙනවා කියලා. And the pain is very severe. ඒක ඉතින් තදින්ම දැනෙනවා කියලා කියමුකෝ. Will that person's attention be on the pain in the back? ඒ කෙනාගේ අවධානය ඒ කොන්ද ගැන නේද? 1 month has gone, the pain has not gone. අපි කියමු මාසයක් ගියා ඒත් මේ කොන්ද රිදෙනවා. එහෙමනම් now what is that person believing? දැන් එතකොට ඒ කෙනා මොකක්ද විශ්වාස කරන්න යන්නේ? This pain will never leave me. මගේ කොන්දේ අමාරුව ජීවිතේට මගෙන් අයින් වෙන එකක් නැහැයි කියලා තමයි විශ්වාස කරන්නේ. So now out of the person's mouth is coming what? The scriptures or the pain? ඉතින් මේ කෙනා කියනවත් කියයිද මගේ කොන්දේ අමාරුව යන්නේ නැහැ කියනවා වෙනුවට මේක මට සුවය ලබන්න මං යනවා කියන වචනය හරි දේව වචනය හරි කියාවේද ඒ කෙනාගේ කටින්? I've got cough. මට කැස්ස තියෙනවා. And I'm coughing. මං කහිනවා. So what am I believing? මම විශ්වාස කරන්නේ මට කැස්ස තියෙනවා කියලා. By the stripes and wounds of Jesus, I'm already healed. I got cough. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ කස පහරින් මට සුවය ලැබිලා තියෙනවා කියලා. නමුත් මම දිගටම හිතනවා නම් සහ කතා කරනවා නම් අනේ මට කැස්ස තියෙනවා කියලා අර වචනය ඔබ සුව කරන්න යන්නේ නැහැ. Which one do I believe? ඉතින් මොකද්ද මම විශ්වාස කරන්නේ? विश्वास करना है. විශ්වාස කරන්නේ. विश्वास कराने हैं. විශ්වාස කරන්නේ. Which one विश्वास कराने हैं? කොයි එකද විශ්වාස කරන්නේ? Is it the cough කැස්සද? or what God's word says? නැත්නම් දෙවියන් වහන්සේගේ වචනේ කියන දේද? Mostly, what will the people believe? සාමාන්‍ය ක්‍රමය මොකක්ද? දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන එකද නැත්නම් මිනිස්සු විශ්වාස කරන්නේ? Yes. They'll believe the word of God. Very good. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ වචනය තමයි අදහගන්නේ. Or they will believe the sickness. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ තමන්ගේ රෝගය. තමන්ගේ රෝග විශ්වාස කරන්නේ. Which one is you විශ්වාසින්? ඕගොල්ලෝ මොනවද විශ්වාස කරන්නේ?
Rogya. රෝගය. So if you are believing Rogya, what will you come out of your mouth? ඉතින් ඔයගොල්ලෝ විශ්වාස කරනවා නම් රෝගය මොන වගේ වචනද ඔයගේ කටින් එන්න යන්නේ? Rogya. රෝගය. What will you have now? එතකොට ඔයාලට මොනවද ලැබෙන්න යන්නේ? Rogya. So is God going to heal you, or your speaking is bringing the Rogya? එතකොට දෙවියන් වහන්සේ ඔබව සුව කරනවද නැත්නම් ඔබේ කතා කිරීම ඔබ තව දුරටත් රෝගයටපත් කරනවද? Hallelujah. This happened in Wales, in UK. Okay, there's this fat lady, very fat. Trust me. එතකොට මෙන්න මේ දේ සිද්ධ වුණේ එක්සත් රාජධානියේ ඉතාමත් තරබාරු කාන්තාවක් හිටියා. She was sitting on the second row. දෙවෙනි පෙළේ තමයි අය වාඩි වෙලා ඉන්නේ. Whatever I was speaking, she was all distracted. ඉතින් මම කොච්චර කතා කරත් ඇයගේ අවධානය කිසි විටකත් මට තියාගන්න බැරි වුණා. She would open the box. ඇයගේ අවධානය හැම වෙලේම මොකක් හරි පෙට්ටියක් අරින්න හරි මොන හරි කර හිටියා. Turn the things in the box. ඒක අවසමින් හිටියා බෑග් එක ඇතුළ. Drop a few things from the box. සමහර වෙලාවට දේවල් බිමත් වැටුණා. Then start picking up. ඉතින් ඒව අරගත්තා. And then talk to the neighbor. ළඟින් හිටපු කෙනාට කතා කරනවා. ඔය වගේ තමයි හිටියේ. And she's sitting on the second row. දෙවෙනි පෙළේම තමයි හැම වෙලා හිටියේ. Continuously all this. ටිකටම ඔය වගේ ක්‍රියාවල් තමයි කරමින් හිටියේ. So I said, God, please help me. ඉතින් මම දෙවියන් වහන්සේට කිව්වා දැන් මගේ අවධානයත් කැඩීගෙන යමින් ඉන්නවා මට මේක චැලෙන්ජ් එකක් වුණ නිසා මම දෙවියන් වහන්සේට කිව්වා නේ ස්වාමීන් වහන්සේට උදව් කරන්න. So the Lord said, call her. දෙවියන් වහන්සේ කිව්වා කතා කරන්න. So I asked her, do you have back pain? මම ඉතින් ඇයගෙන් ඇහුවා ඔබට කොන්දේ අමාරුවක් එහෙම තියෙනවද? She got surprised. How does he know? ඉතින් ඇය පුදුම වුණා කොහොමද ඔහු දන්නේ මට කොන්දේ අමාරුවක්? So she said, I have to go for a surgery after a week. ඉතින් ඇය කිව්වා මට සතියකට පස්සේ චල කර්මයකට යන්න තියෙනවා කියලා. Because she was paying no attention to what was said. ඇය අවධානය දුන්නේ නැහැනේ කියපු දේ ගැන ඒ නිසා I said, you will be healed 100% complete healing. ඉතින් මම කිව්වා ඔබ අයකනේ අවධානය වචනේ කරේ අවධානය දුන්නේ නැහැ නමුත් ඔබ සම්පූර්ණයෙන්ම සුව වෙන්න And යනවා. that to today. මේ දැන් මේ වෙලාවේදී. Praise God. Praise Now, God. I come from a Catholic church. මම එන්නේ කතෝලික සභාවෙන්. So we have a rosary. අපිට තියෙනවා ජපමාලය කියලා රෝසරි. So I told her, take that rosary. ඇය කතෝලික කෙනෙක්. ඉතින් මම කිව්වා ඇයගේ විශ්වාසය ගොඩනැගීමට මට අවශ්‍ය වුණු නිසා And all that මම කිව්වා රෝසරි එක and අරගන්න. all that rosary beads say, මම කිව්වා ඇයට ඒ රෝසරි එකේ හැම ඇටයක් ගානෙම ඇයට කියන්නේ කියලා. Lord Jesus, all your bones were out of joint. ජේසුස් වහන්සේ ඔබ වහන්සේගේ හැම අස්තියක්ම ශරීරයෙන් වෙන් වෙලා තිබුණා. That's what Psalms 22 says. ගීතාවලිය 22 ඒ බව පවසනවා. All your bones were out of joint. ඔබේ අස්ති අස්ථානගත වෙලා තිබ්බ හින්දා By that pain, ඒ කැක්කුම් වලින් all my bones are completely healed. මගේ අස්ති සම්පූර්ණයෙන්ම සුව වෙන්නයි කියලා. And I said, concentrate and say this. මේක මම ඇයට කිව්වා ඔබ හැම මේ කියන දේ ගැන අවධානය යොමු කරලා ඒ රෝසරි එක ඇට ගානන්නට මේ ගැන කියන්නයි අවධානය කියලා. Close your eyes and do it. ඇස් දෙක වහලා මේ ගැන සම්පූර්ණ අවධානයක් දීලා කියන්න කියලා මම කිව්වා. I had to help her. මට ඇයට උදව් කරන්න සිද්ධ වුණා. But after some 20 times, ඉතින් වාර 20කට පස්සේ විතර now she began to speak on her own. දැන් මුලින් මම ඇයට උදව් කරන්න උනා කියව යුතු වචනය මොකක්ද කියලා ඒ වචනය ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. After she said 50 times, නමුත් ටික වෙලාවකට පස්සේ ඇයට තනියෙන් කියන්න පුළුවන්කම ලැබුණා. I said, why don't you just try to walk? ඉතින් 50 වතාවක් විතර කිව්වට පස්සේ මම කිව්වා දැන් ඕක නවත්තලා ඔබ ඇවිදින්න බලන්න කියලා. And as she began to walk, ඉතින් ඇවිදින්න පටන් ගත්තා. all the limp was gone, the pain was gone. ඒ ඇවිදින්න පටන් ගමන් මුල් පියවර තියනකොට ඇගේ කැක්කුම සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා තිබුණා. She was happy. ඇය බොහොම සතුටු වුණා. I was happy for her. මටත් සතුටු වුණා ඇය ගැන. In my happiness, I did something. ඉතින් මම ඒ ගැන සතුටු වෙච්ච නිසා මගේ සතුටු වීම තුළ මම ඇයට දෙයක් කළා. I said, God, please help her to shed down at least 20 to 25 kg. මම ඉතින් ඒ සිතුවීම ඒ සතුටු සිතුවිල්ලෙන් මම දෙවියන් වහන්සේට කිව්වා අනේ ස්වාමිනී අඩු ගානේ කිලෝ 20ක්වත් ඇයට අඩු කරගන්න පුළුවන්කම දෙන්න කියලා. I did not know what was coming.
මං දැනගෙන හිටියේ නැහැ මොකක්ද වෙන්න යන්නේ කියලා ඒක මට නිකන් හිතුණාට මං දෙවියන් වහන්සේට කිව්වා. She screamed on top of her voice. අය ඉතා අධික ලෙස කෑ ගහගත්තා. Do you know what she screamed? ඉතින් අය දන්නවද අය කෑ ගැහුවේ? Praise the Lord. අය කෑ ගැහුවේ praise the Lord. And I said to her, when your back needed surgery and the Lord healed you, you never said praise the Lord. ඉතින් දැන් පුදුමට කාරණාව තමයි ශල්‍ය කර්මයකින් සුව කරන්න තිබුණු කොන්ද හොඳ වුණාම ඇයට ඇවිදින්න පුළුවන් වුණාම ඇය දෙවියන් වහන්සේට ප්‍රශංසා කරේ නැහැ. නමුත් මම කිව්වා අනේ ස්වාමීනි මගේ කිලෝ 20ක් අඩු කරන්න කියලා ඇය බොහොම සතුටින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. But when I said, Lord, let there be a loss, weight loss of 25 kg, your weight has not gone, but your back has got healed. The weight is not yet manifested, and you're screaming, praise the Lord. And I said, Lord, 25 kg, she's again screaming, praise the Lord. Surgery cancelled, no problem. Back pain, no problem. I can't understand this woman, brother. Now you as a, if you had a back pain and weight loss, which one would you say, praise the Lord? Back pain, correct? Brother, which one would you say? Back pain. What about you? What about you? Back pain. I don't understand this woman. Very strange. I did not understand. God said, don't try to understand, because even I don't understand. God did not say, this is what I'm thinking. God is also confused. Imagine the back surgery got cancelled and she got healed. No, praise the Lord. Weight loss is not gone, but she only heard me saying, Lord, 25 kg is minus. She's so. Lord, let's check on her. Lord, reduce her with 5 kg. That's what I said. You don't understand. Some will scream, some will not scream. මට හිතා ගන්න බැරි දේ වෙන මේක මෙන්න මේ කාන්තාව කියන අය Should I pray for weight loss? Anybody? No, nobody. Sri Lankans are very different here. But she was not a Sri Lankan, she was the ශ්‍රී ලංකාවේ නම් she was a British lady. බාරගෙන කිසි ප්‍රශ්නයක් නැහැ මේ කාන්තාව එක්සත් රාජධානියේ මට හිතා ගන්න බෑ මේ කාන්තාව මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා. මොකද ශල්‍ය කර්මයකින් කරන්න තිබිච්ච කොන්ද කැක්කුම හොඳ වුණාම ඇයට ඒක බොහොම සාමාන්‍ය දෙයක් තිබුණා. නමුත් මං දෙවියන් වහන්සේට තාම දැන් බර අඩු වෙලාවක් නැහැ. අඩු වෙන්නේ හිතලවත් නැහැ. නමුත් මම කිව්වම දෙවියන් වහන්සේට අනේ ස්වාමීනි මගේ 20ක් විතර කිලෝ 20ක් විතර අඩු කරලා දෙන්න කියලා. ඇය බොහොම සන්තෝෂයෙන් කෑ ගැහුවා. ඉතින් මං ඇහුවා මට හිතා ගන්න බෑ. You saw the video, right? Yeah. මං දෙවියන් වහන්සේගෙන් ඇහුවා ඇයි ස්වාමීනි මෙච්චර මේ ශල්‍ය කර්මයක් සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. මේක මෙහෙම වෙන්න මට හිතා ගන්න බෑ. ඉතින් මගේ හිත ඇතුළේ මට දෙවියන් වහන්සේ කියනවා වගේ ඇහුණා. මට තේරෙන්නේ නැහැ. ඒක උඹ ගැන තේරුම් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ නේද? That's why till today all the husbands are confused. ඒක තමයි මේ කාන්තාව කියන જાතිය මේ වගේ තමයි ඉතින් ස්වාමි පුරුෂයන්ට තාම මේ අය ගැන තේරුම් ගන්න අමාරුයි. I think that's why when God created the woman, He put him to sleep. ඒ කාරණාවම තමයි දෙවියන් වහන්සේ කාන්තාව මවද්දී දෙවිය වචනේ කියනවා ආදම්ම නින්දට නමන තමයි මේ කාර්ය කරේ කියලා. Even today, when the husband doesn't understand, it's better not to argue, go to sleep. ඉතින් මං කියනවා යන්න නම් එපා ආගියු කරන්න ඒ ගැන හිතන්න ඔබ ගිහිල්ලා සුවසේ නිදා ගන්න ඒගොල්ලන්ගේ දේවල් ඒ විදියටම සිද්ධ වෙනවා. Hallelujah. Thank you, Jesus. So where was this lady's attention? On her back getting healed, which got healed, or the weight loss? ඉතින් මේ කාන්තාවගේ අවධානය තිබ්බේ ශල්‍ය කර්මය නවත්තන එක එවෙලා කොන්ද සුව වෙන එකද නැත්නම් ඇගේ තරබාරුකම අඩු වෙන එකද? Which one she was paying attention to? කොයි එකද? තරබාරු. Talwar. Praise God. If a woman is very happy, ඉතින් කාන්තාව කුඩා සන්තෝෂ වෙනවා නම් and you go and ask her, what happened to a talwar? How come you are so heavy today?
අද මොකද ගොඩක් මහත් කළා වගේ කියලා. Enough depression. ඒ පොඩි දෙයකට මේ කාන්තාව දුකටපත් වෙනවා. නිකමට අහුවත් අපට මහත් කළා වගේ නේද කියලා ඒ ටික. She will surely go to her husband and ask her husband, tell me no. Am I fat or thin? Tell me no. And poor fellow, to keep her good, very thin. ඉතින් කාන්තාවට නිකන් අර කවුරුහරි යාළුවෙක් කිව්වොත් අනේ ඔයා පොඩ්ඩක් මහත් වෙලා වගේ කියලා ඒ කෙනාට ඒ පොඩ්ඩක් ඇති. දැන් ඉතින් ගිහින් ඉවරලා හස්බන්ඩ්ගෙන් අහනවා කියන්නේ ඇත්තම කියන්නේ මම මහත් වෙලාද මගේ කොහේ හරි පැත්තකින් මහත් වෙලාද මේ ඇඟ දාලා නේද? ඉතින් මම කියනවා මෙන්න මේ දේ හස්බන්ඩ්ලට ඕනේ දැන් හිතේ සමාදානය පෞලි සමාදානයනේ. ඉතින් ඕක කියන නෑ ඔයා හොඳටම කෙරුවා. Praise God. So where is our attention? කොහේ අපේ අවධානය තියෙන්නේ? What was she saying? කොහෙද අවධානය තියෙන්නේ? මාංශය පැත්තේ. මාංශය, the flesh. Always on the flesh. Hallelujah. Hallelujah. Even when I watched that video, I started wondering. Praise God. මම ඒ වීඩියෝ පටේ නැවත බලනකොට මම තාමත් පුදුමයටපත් කරනවා මේ ගෑනුන්ගේ වැඩ. So can I pray for weight loss? ඉතින් මම යාඥා කරන්නද බර අඩු වෙන්න. Nobody is paying attention to this. මේ පැත්තට මේ ගැන කවුරුත් අවධානයක් නැති පාට. But I'm so sure himself saying, yeah, but pray. ඇතුලෙන් කියලා කියන්නේ පොඩ යාඥා කරන්න මට අවශ්‍යයි ඒක සිද්ධ කරගන්න. Hallelujah. Hallelujah. So Heavenly Father, we ask you to bless all my precious sisters. Brothers are not interested, but sisters are interested. පියාණනි මේ ස්ථානයේ ඉන්න සහෝදරියන් නම් මට උදේටම විශ්වාසයි ඒ ගැන අවශ්‍යතාවයක් තියෙනවා මම හිතන්නේ සහෝදරවරු එහෙමයි කියලා. Holy Spirit, you also must be laughing at this. සුදාත්මයන්ගේ ඔබ වහන්සේත් මේ සියල්ල දකිමින් hina වෙනවා ඇති. Uncontrollable laughter. නවත්තා ගන්නට නොහැකි තරම් හිනාවක් ඔබට ඇති. But you are the God who gives the desires of our heart. නමුත් ඔබ වහන්සේ තමයි අපේ හිතේ ආශාවල් ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. Lord, let all the extra weight be gone. ස්වාමිනී මම යාඥා කරනවා ස්වාමිනී අනවශ්‍ය තියෙන හැම තරබාරුකමක්ම මේ ශරීරවලින් ඉවත් Spirit of gluttony and overeating be gone. කෑම රුචි ඇති කරන ආත්ම තියෙනවා නම් අනවශ්‍ය ලෙස කෑමට අවශ්‍ය කරන ආත්ම තියෙනවා නම් ඒ හැම දෙයකම බලය දැන් මේ මොහොතේ යේසුස් වහන්සේගේ නාමයෙන් වන්දනා කරනවා. Thank you, Lord, for healing everyone. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා මේ හැම කෙනෙක්ගේම ශරීර ඒ අවශ්‍ය කරන සුවය නිදහස් In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. Amen. See, amen came, no? ආවනේ නාමයෙන් මේ කියන්නේ එකක උනා වැඩේට මුලින් එපා කිව්වද? But I heard you say amen. Please don't shake any weight there. Huh? Oh, for gluttony. Okay. I thought you were praying God to reduce weight. Nothing will remain there. So then she is. Hallelujah. දැන් මේ ප්‍රී ඊටම කෙටු ශරීරයක් තියෙන්නේ නමුත් අය යාඥාව කියලා ඉවරුනාම ආමෙන් කිව්වා. ඉතින් මම බැලුවා මේ ප්‍රී මේකට ආමෙන් කිව්වේ. දැන් බරාඩුවීම ගැන නෙවෙයි අපි කතා කරේ. ඉතින් ප්‍රී කියනවා නෑ මට කෑම රුචිය වැඩි ඒ හින්දා මම ආමෙන් කිව්වා කියලා. So Father God, we thank you, we praise you. කියන්නේ ඔබ වහන්සේට ස්තුති කරනවා. For showing us that it is our own choice of paying attention to the wrong things. අපිට පෙන්වලා දීම ගැන අපි අපේ තීරණ තමයි අපි අවධානය දෙන්න ඕනේ මොකද්ද කියන එක ගැන අපිට උගන්වන්න. That we have received the wrong harvest. අපි අපේ ජීවිතයේ යම් දෙයක් අත්දකින්නවද ඒ දෙයට හේතුව අපි අවධානය දීපු දේ ගැනයි කියලා අපිට උගන්වනවා. Help us, Almighty God, to overcome this weakness. පියාණනි අපේ මේ තියෙන දුර්වලකම අපෙන් ඉවත් කරන්න අපිට උදව් කරන්න. Strengthen us, O Lord, that we pay attention to your word. අපිට ශක්තිමත් කරන්න ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයෙන් එන ඒ බලාපොරොත්තුව දෙස අපේ අවධානය යොමු කරන්න. You are a good God, ඔබ වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ. full of mercy and compassion. ඔබ වහන්සේගේ කරුණාව සදාකාලයෙන් සදාකාලයට පවතිනවා. Thank you, Lord, for answering our prayer. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී අපේ යාඥාවට. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. ආමෙන්. Amen. ආමෙන්. Praise God.
සුදුසු.